Hi guys, welcome to my YouTube channel. මං ගොඩ දවසකින් තමයි මේ වීඩියෝ එකක් ගේන්නේ. පහුගිය දවස්වල සෑහෙන බිසී තිබුණා. ඒකින්ද කරගන්න බැරි වුණා වැඩක්. මං හිතුවා මං හදපු රෑට කෑම එකක් ගැන ඔයගලන්ට පෙන්වන්න. මේක ඇත්තටම lamb legs මම oven එකට දැම්මා roast කරන්න. මේකට මං ඇත්තටම දැම්මේ අපේ spices තමයි. දාලා ඒක බේක් කරා. හොඳට සොෆ්ට් වෙන්න බේක් කරා. හැබැයි පැය දෙකක් විතර මම බේක් කරා. ඊට අමතරව මම garlic and cheese bread toasties වගේ ඒවා මම දැම්මා. මේකට මම කියන්නේ දැම්මේ සුදුලුණු ඉඟුරු මිරිස් කුඩු අපේ ස්පයිසස් දාලා තමයි බේක් කරේ. ඊට අමතරව මම මී පැණි චුට්ටකුත් දැම්මා. ඒ වගේම මම මික්ස් වෙජීස් ටිකක් ස්ටර් ෆ්‍රයි කරා. ඒකට මම ගත්තේ කැරට්, බේබි කෝන්, බීන්ස්, පෙපර්ස් ඒ වගේ දේවල්. බ්‍රොකොලි, කෝලිෆ්ලවර්. ඊට අමතරව ගාලික් ඩිප් එකක්. මේක ඕනනම් ඕගලන්ට herbs and garlic දාලා මයොනීස් එක දාලා ගෙදර හදා ගන්නත් පුළුවන්. මම ඉතින් ලේසියට කඩෙන් ගත්තේ. ඒකේ ඇත්තටම කියන්නේ හරිම රහයි ඒකත් එක්ක මික්ස් වුණාම ඉතින් චූටි නෝටි දෙයක්කුත් ඒවට එකතු වුණා කියලා ප්‍රශ්නයක් නෑනේ. හැමදාම ඔක්කොම හෙල්දි දේවල්ම කන්න ඕනේ නෑනේ. ඉතින් ඒතකොට ගොඩක් ඉන්ට්‍රස්ටිං නේ කන කෑම එක. එහෙම හිතලා තමයි මම එහෙම මේකත් එකතු කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට කැමති නැත්නම් මේ දේ කරන්න ඒව දාගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඉතින් මම කනකොට සම්බරව කන්න ඕන හින්දා තමයි ප්‍රෝටීන් වලට මසුයි ඊට පස්සේ ভেජිටබල්ස් ටිකයි දාලා බ්‍රෙඩ් කාබෝහයිඩ්‍රේට්ස් චුට්ටක් දාලා හරි විදිහට හැදුවා. ඉතින් මේක හරිම රසයි. මේ බාන හොඳට කපනකොට හරි සොෆ්ට් තියෙන. හැබැයි ස්ලෝ කුක් එකේ තමයි මම පැය දෙකක් විතර බේක් කරේ. ඉතින් ඔගොල්ලෝ බලන්න හදලා කියන්න මටත් කොහොමද කියලා. මේ විදියට ඒක අපිට ඕනනම් චිකන් උනත් බීෆ් උනත් පෝක් උනත් ගන්න පුළුවන්. මට මේ ලෑම් කන්න ආස වුණා. ඉතින් ලෑම් හැම වෙලෙම ලංකාවේ නම් තියෙනවද නැහැ. ගොඩක් තැන්වල ගන්න බැරි වෙනවා ඇති. එහෙම හදලා බලලා කියන්න බලන්න කොහොමද කියලා. මේක රහයි නේ කියලා. ඒක අර ඒකෙම උනපු ජූස් එකක් මම දාගත්තා. ඊට අමතරව මේ vegetables සමග garlic bread. එහෙම තමයි මේක. මේක හරි ලයිට් වෙන එකක්. හැමදාම බත් හරි පාන් හරි මොන හරි කනවට වඩා මේ වගේ දෙයක් කාපම බඩට හරි පාසුයි. රැට නිදා ගන්නකොට. ඇත්තටම මට දැන් මේක වොයිස් කරන වෙලාව මට දැන් හිතෙනවා මට දැන් මේක තිබ්බනම් කන්න කියලා. මේ ඔයගොල්ලොත් මේ වගේ දෙයක් කරලා බලලා මට කියන්න කොහොමද කියලා. And also must say thank you මන්ට subscribers වලින් 1000ට වඩා තියෙනවා. ඔයගලන්ගේ support එකට thank you so much. Thanks for watching.